මිනිස්සෙක් කළු කුහරයක් ඇතුළට වැටුණොත් එයා මෙතනදී මැරෙනවද? නැත්නම් මෙතනින් පස්සෙත් එයාට තව පැවැත්මක් තියනවද? ඔව් මේ තමයි ඉන්ෆෝමේෂන් පැරඩොක්ස් එක. ඔව් අද අපි බලමු අපිට මේ පැරඩොක්ස් එක විසඳන්න පුළුවන්ද වෙයිද කියලා. අපි ඒක තේරුම් ගන්න ඉස්සරවම සූර්යයටත් වඩා විශාල එයාටත් වැඩිය වයස තරුවක් ගැන කතා කරමු. අවුරුදු මිලියන ගාණක් තිස්සේ පැවතුණු තරුවකට තවදුරටත් හයිඩ්‍රජන් හීලියම් බවට පත් කරන හැකියාව නැති වෙලා යනවා. මෙතනින් පස්සේ මේ තරුවට සිද්ධ වෙනවා එයාගේ පැවැත්ම ගුරුත්වාකර්ෂණයට බාර දෙන්න. මේ තාරකාව එයා මතම කඩා වැටෙන්න පටන් ගන්නවා. මේකේ හරය ටිකෙන් ටික පොඩිමින් ගිහිලා අන්තිමේදී එයාගේ මුළු ස්කන්ධයම අනන්තීය ඝන ලක්ෂයකට එනවා. සරලව මර ලොකු ස්කන්ධයේ ගුරුත්වාකර්ෂණය කියන පීඩනය හරහා පොඩි පරිමාවක් ඇතුළේ හිර වෙනවා. ඊට පස්සේ මේ ලක්ෂය වටේ කාලය සහ අවකාශය කියන දෙකම විකෘති වෙලා එතෙන්න පටන් ගන්නවා. මෙතනින් බ්ලැක් හෝල් එකක් හැදෙනවා. ඒ වගේම මේ බ්ලැක් හෝල් එකට සීමාවක් තියෙනවා. ඒක අපි දී ඉවෙන්ට් හොරයිසන් කියලා හඳුන්වනවා. මේ සීමාව පහු කරන කිසිම දෙයකට හරි කිසිම කෙනෙකුට හරි මේ බ්ලැක් හෝල් එකේ තියෙන ගුරුත්වාකර්ෂණයෙන් බේරෙන්න හැකියාවක් නැහැ. අඩුම තරමේ ආලෝකයටවත් බෑ. ඊට පස්සේ කාලෙකදී සයන්ටිස්ට්ලා ක්වොන්ටම් මෙකැනික්ස් වලින් විස්තර කරනවා මේක ඇතුළට යන ආලෝකය වගේ විතරක් නෙමෙයි මේක ඇතුළට යන හැම ඉන්ෆර්මේෂන් එකක්ම සදහටම යථාර්ථයෙන් මැකිලා යනවා කියලා. මේකෙන් නේද අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අසම්පූර්ණ තියරි එකක් බවට පත් කරන්නේ. ඕකේ ෂෝ. මෙතන වෙන්නේ මේ වගේ දෙයක්. අපි දන්නවා භෞතික විද්‍යාවේ නීති තියෙනවා. මේ නීති වලින් එකක් තමයි ශක්තිය නිර්මාණය කරන්න හරි විනාශ කරන්න හරි බෑ කියන එක. මේ හැම පරමාණුවක්ම හැම පාටිකල් එකක්ම හැදිලා තියෙන බ්ලූප්‍රින්ට් එක තමයි ඉන්ෆර්මේෂන් කියලා කියන්නේ. අපි මෙතනදී ඉන්ෆර්මේෂන් කියලා හඳුන්වන්නේ ඉතාමත් මූලික මට්ටමේ භෞතික පද්ධතියක අන්වීක්ෂීය සැලැස්ම. නැතෝ මොකක් හරි පොතක ෆයිල් එකක තියෙන ඉන්ෆර්මේෂන් ගැන දෙයක් නෙමෙයි. මේක ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ මූලික පදනමක් වෙනවා. හැබැයි ඔයා අහපු සාපේක්ෂතාවාදයේදී මේකට දෙන්නේ වෙනස්ම උත්තරයක්. අයින්ස්ටයින් කියනවා මේ බ්ලැක් හෝල් එකක් ඇතුළට මොකක් හරි ග්‍රහලෝකයක්, තරුවක්, මිනිස්සෙක් නැත්නම් මොකක් හරි පොඩි වස්තුවක් දැම්මොත් ඒ වගේ තියෙන ඉන්ෆර්මේෂන් යුනිවර්ස් එකෙන් හැංගෙනවා විතරක් නෙමෙයි ඒවා සම්පූර්ණයෙන්ම ඉරේස් වෙලා යනවා කියලා. මේකත් එක්ක ක්වොන්ටම් මෙකැනික්ස් සහ සාපේක්ෂතාවාදය එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශා දෙකකට යන්න පටන් ගන්නවා. මේකට උත්තරයක් හොයන්න ස්ටීවන් හොකින්ස් ලොකු උත්සාහයක් දීලා තියෙනවා. ඔව් 1970 ගණන් වලදී මෙයා ඉන්ෆර්මේෂන් පැරඩොක්ස් එක බ්‍රේකින් පොයින්ට් එකකට. ඒ කියන්නේ මේක විසඳ ගන්න පුළුවන් තැනකට අරන් එනවා. ක්වොන්ටම් මෙකැනික්ස් යූස් කරලා ස්ටීවන් පෙන්වලා දෙනවා කළු කුහර සම්පූර්ණයෙන්ම කළු නැහැ කියලා. එයා කියනවා මේ කළු කුහර වලින් ඉතාමත් අඩු වේගයකින් ශක්තිය රිලීස් වෙනවා කියලා. මේ පාටිකල් ශක්තිය විදිහට නිකුත් වෙන එක අද අපි හඳුන්වන්නේ හොකින් රේඩියේෂන් කියලා. මේ කළු කුහර වලින් ශක්තිය නිකුත් වෙනවා කියන එකෙන් අපිට පේන දේ තමයි කවදා හරි දවසක මේ කළු කුහරත් හැකිලිලා යනවා කියන එක. ඒ කියන්නේ අන්තිමේදී කළු කුහරයක් අනිවාර්යයෙන්ම වාෂ්ප වෙලා අතුරුදහන් වෙලා යන්න ඕනේ. එතකොට ඒක ඇතුළේ තිබෙන ඉන්ෆර්මේෂන් වලට මොකද උනේ? එතනදිත් තව ප්‍රශ්නයක් ඇති වෙනවා. නිකමට හිතන්න ඔයා මොකුත්ම ලියලා නැති හිස් පොතක් ගිනි තියනවා. මේ ගින්නෙන් නැති වෙන අලු, දුම, හීට් එක වගේ හැම දෙයකින්ම මේ පොතේ තිබ්බ ඉන්ෆර්මේෂන් අරගෙන යනවා. ඒ කියන්නේ අපි කලින් කතා කරපු තියරි එකට අනුව ඉන්ෆර්මේෂන් කවදාවත් විනාශ වෙන්නේ නැති නිසා ඔයාට හැකියාව තියෙනවා ආයෙත් මේ පොත තිබ්බ තැනට ගන්න. හැබැයි බ්ලැක් හෝල් එකකදී වෙන්නේ මේ පොත ගිනි ගන්නවා වගේම ඒකෙන් නැති වෙන අලු, දුම විතරක් නෙමෙයි මේ ගින්න පවා සදහටම පැවැත්මෙන් නැයින් වෙලා යන එක. අන්තිමේදී ස්ටීවන් නිගමනයකට එනවා. ඔව් කළු කුහර වලින් සම්පූර්ණයෙන්ම ඉන්ෆර්මේෂන් විනාශ කරනවා. ඊට පස්සේ මේකෙන් ලොකු ඩිබේට් එකක් ඇති වෙලා තියෙනව නේද? ඔව් 1900 ගණන් වල භෞතික විද්‍යාඥයෙක් වුණ ජෝන් ප්‍රෙස්කිල් එක්ක මෙයා ලොකු ඩිබේට් එකකට යනවා. ටික දවසකින්ම මේ ඩිබේට් එක බෙට් එකක් බවට පරිවර්තනය වෙනවා. මේකෙන් දිනෙන කෙනාට බේස්බෝල් ඉන්සයික්ලෝපීඩියා එක හම්බ වෙනවා. මේ පොතේ තමයි හැම බේස්බෝල් ගේම් එකකම ඉනිමෙන් ඉනිම තරගෙන් තරගෙ වාර්තා තියාගෙන හිටියේ. කොහොම හරි දිගටම මේ විවාදය කන්ටිනියු වෙනවා. ස්ටීවන් කියනවා කළු කුහර වලින් ඉන්ෆර්මේෂන් සම්පූර්ණයෙන්ම විනාශ කරනවා කියලා. ජෝන් කියනවා ෆිසික්ස් ලෝස් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා කවදාවත් ඉන්ෆර්මේෂන් විනාශ මේ අතරේ අනිත් සයින්ටිස්ට්ලාත් එක එක තියරිස් ගේන්න පටන් ගන්නවා. හෝලෝග්‍රැෆික් ප්‍රින්සිපල් එකෙන් කියනවා බ්ලැක් හෝල් එකක් ඇතුළට යන හැම දෙයක්ම ඩේටා නිසා ඒවා ඉවෙන්ට් හොරයිසන් එකේ මතු පිට කේතනය වෙනවා කියලා. ඒ කියන්නේ කළු කුහරය ඇතුළේ දැන 3D වස්තුව නැති වුණාට මේකේ තියෙන හැම ඉන්ෆර්මේෂන් එකක්ම 2D විදිහට ඉවෙන්ට් හොරයිසන් එකේ තැන්පත් වෙනවා. ඊට පස්සේ ෆයර්වෝල් තියරි එකෙන් කියනවා ඉවෙන්ට් හොරයිසන් එක කියන්නේ නිකම්ම සීමාවක් නෙමෙයි ඒක එනර්ජි වෝල් එකක් කියලා. එතකොට කළු කුහරයක් ඇතුළට යන හැම දෙයක්ම ඉවෙන්ට් හොරයිසන් එකේදී ක්ෂණයකින් බර්න් වෙලා යනවා. හැබැයි අන්තිමේදී හොකින් පරාජය බාරගත්තා. ඔව් අවුරුදු ගානක් තිස්සේ මේ විවාදය කන්ටිනියු වුණාට පස්සේ අන්තිමට අපි අවුරුදු 2004ට එනවා. ස්ටීවන් කියනවා මම වැරදි ජෝන් තමයි හරි කියලා. මෙයා කියනවා කළු කුහරය ඇතුළට යන ඉන්ෆර්මේෂන් ඒක විසින් විනාශ කරන්නේ නැතුව පස්සේ කාලෙකදී ආයෙත් යුනිවර්ස් එකට රිටර්න් කරනවා කියලා. හැබැයි ප්‍රශ්නේ උනේ ස්ටීවන් අපිට කිව්වේ නැහැ ඒක වෙන්නේ කොහොමද කියලා. එයා අපිට මේක තේරුම් ගන්න මෙතඩ් එකක් දෙන්නේ නැතුව ඒකට උත්තරයක් විතරක් දුන්නා. මේක එයා දැනගෙන කිව්වේ නැද්ද නැත්නම් එයාටත් හේතුවක් හොයාගන්න බැරි වුණා. මේක අදටත් භෞතික විද්‍යාවේ තියෙන ලොකු අභිරහසක්. එතකොට ඇත්තටම මේ ඉන්ෆර්මේෂන් වලට මොකද උනේ? ඒකට අපිට හරි උත්තරයක් දෙන්න බෑ. මොකද මේක පැරඩොක්ස් එකක්නේ. හැබැයි අපිට මෙහෙම දෙයක් හිතන්න පුළුවන්. මෙතනදී අපේ කතාවට වෝම් හෝල්ස් එකතු වෙනවා. කළු කුහරයක් කියන්නේ එක යුනිවර්ස් එකක තියෙන ලොකු ගුරුත්වාකර්ෂණයක් තියෙන වස්තුවක් විතරක්ම නෙමෙයි. මේක වෙනත් යුනිවර්ස් එකකට කනෙක්ට් වෙලා තියෙන දොරක් වගේ දෙයක්. එහෙම බැලුවම අපිට මේ පැරඩොක්ස් එක නිකම්ම විසඳන්න පුළුවන්. සරලව කිව්වොත් අපේ යුනිවර්ස් එකේ තියෙන බ්ලැක් හෝල් එකකින් ඇතුළට යන ඉන්ෆර්මේෂන් අනිත් යුනිවර්ස් එකේ තියෙන බ්ලැක් හෝල් එකෙන් එළියට එනවා. ඒ යුනිවර්ස් එකේ තියෙන නැති වෙන ඉන්ෆර්මේෂන් අපේ යුනිවර්ස් එකෙන් එළියට එනවා. එතකොට මේ විදිහට එළියට එන ඉන්ෆර්මේෂන් තමයි අපි කලින් හොකින්ස් රේඩියේෂන් කියලා හැඳින්වුවේ.
ඉදිරි කාලේදී කාට හරි ඉන්ෆර්මේෂන් පැරඩොක්ස් එක හරි විදියට විසඳන්න පුළුවන් වේද කියලා අපි බලාගෙන ඉමු. ඊළඟට අපි කතා කරන්න ඕන සබ්ජෙක්ට්ස් මොනවද? කමෙන්ට් එකක් දාගෙන යන්න.